තේමු එකෙන් ඕඩර් කරපු බඩු ආවේ නැද්ද? ඒ වගේ ආපු නැති බඩු වලට අපිට මොකක්ද කරන්න පුළුවන්? රිෆන්ඩ් එක ගන්නෙ කොහමද? ඔයා දන්නවද? ඔයාටත් නොදැනීමත් තේමු ඇප් එකෙන් අපේ සල්ලි මච්චා කරනවා කියලා. ඉතින් අද වීඩියෝ එක ඒ ගැන. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා අපේ ටෙලිග්‍රෑම් channel එකට join වුණේ නැත්නම් දැන්ම join වෙන්න. ඒ වගේම විශ්ව දැනුම channel එකත් subscribe කරන්න. ඔයාගේ order එක ආවේ නැත්නම් කොහොමද හරියටම කුරියා ආයතනය සම්බන්ධ කරගන්නේ වගේම ඔයාගේ සල්ලි ආපහු අතට ගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ අවසානයේට කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. ගොඩක් අය ඔන්ලයින් shopping කරන්න පාවිච්චි කරන තෙමු app එක ඔයාවත් නොදැනීම ඔයාගේ මුදල් වංචා කරනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? විශ්වාස කරත් නැතත් ඒක තමයි ඇත්ත. වැඩේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම අපි ඒ ගැන කතා කරමු. මුලින්ම ඔයාට දිගින් දිගටම නොටිෆිකේෂන් එනවා. ඔයා වෙනුවෙන් විශේෂ දීමනාවක් තියෙනවා. ඔයා මෙතනින් තෝරගන්න ඕනම භාණ්ඩ දෙකක් නොමිලේ ගෙන්ව ගන්න හැකියාව තියෙනවා කියලා. ඇත්තට මෙතනින් ගියාම ඔයාට භාණ්ඩ දෙකක් නොමිලේ තෝරගන්න පුළුවන්. තෝරගන්නත් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි තෝරගත්තට ඔයාට ඒ දෙක විතරක් චෙක් අවුට් කරන්න බෑ. ඒ දෙක ඔයාට ගෙන්ව ගන්න ඕන නම් ඔයා රුපියල් 6000කට වැඩි වටිනාකමකින් යුතු දේවල් මොනවා හරි මිලදී ගන්නම වෙනවා. හැබැයි මෙතනදිත් ඔයාට පෙන්නන දේවල් සාමාන්‍ය වෙලාවට රුපියල් 3000ට ගන්න පුළුවන් දේවල් මෙතන රුපියල් 5000ක් වගේ වෙනවා. හැබැයි ඒකම නෙවෙයි මෙතන තියෙන ලොකුම වංචාව. ඔයා ඒ ලිස්ට් එකෙන් මොනවා හරි තෝරගන්න යන්න කලින්ම ඔයාට තවත් ඔෆර් එකක් දෙනවා පොඩි රෝදයක් කරකවන්න. එතනින් ඔයා මොන විදියට කැරකුවත් ඔයාට ලැබෙන්නේ දෙගුණයක් කෑෂ්බැක් වවුචර් එකක්. ඒ කියන්නේ ඔයා රුපියල් 10000ක බඩු ඕඩර් කරොත් ඔයාට රුපියල් 20000ක් ආයේ ලැබෙනවා account එකට. ඒක එහෙම කියනවා විතරයි. ඇත්තටම එහෙම ලැබෙන්නේ නැහැ. හැබැයි අපි එතනින් මොනවා හරි තෝරලා රුපියල් 7000ක් කියමුකෝ. ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ එතන පෙන්නනවා අපිට රුපියල් 14000ක වවුචර් එකක් ලැබෙනවා කියලා. ඇත්තටම වවුචර් නම් ලැබෙනවා. හැබැයි එක වවුචර් එකක් විදියට නෙවෙයි. 14000 ලැබෙන්නේ වවුචර් 28කින් විතර. එක වවුචර් එක වටිනාකම උපරිම රුපියල් 650ක් වගේ වෙන්නේ. එයින් වවුචර් එකක් අපි පාවිච්චියට ගන්න නම් අපි ආයෙමත් රුපියල් 6000ට වැඩි භාණ්ඩ මොනවා හරි ඕඩර් කරන්න ඕන. එහෙම නැතුව ඒ එක වවුචර් එකක්වත් අපිට පාවිච්චි කරන්න බෑ. ඉතින් මේක පොඩි නෙවෙයි කෝටි ගානක වංචාවක්. පොඩි ගානක ලාභයක් ගන්න අපි අන්තිමට බර ගානක් වියදම් කරන්න ඕන. මෙහෙම දාන ඕඩර් ලංකාවේ දැන් ඩිලිවර් වෙන්නෙත් නැති තරම්. ලංකාවේ ජනප්‍රියම කුරියා ආයතන දැන් ප්‍රසිද්ධිය කියලා තියෙනවා තේමු එකෙන් එන ඕඩර් ඩිලිවර් කරන්නේ නැහැ කියලා. දැන් කවුද මේ ඕඩර්ස් ඩිලිවර් කරන්නේ? දැනට තේමු එකේ පාර්සල් ඩිලිවර් කරන්නේ ස්පෙක්ස් කියන ආයතනයේ. ඒත් මේ ආයතනය මේ වැඩේ හරියට කරන්නේ නැහැ. ඕඩර් ටික ඩිලිවර් නොකර ළඟ තියාගෙන ඉන්නවා. අවසානට ට්‍රැකින් වලින් ඕඩර් කම්ප්ලීට් වුණාට අපිට තේමු එකෙන් රිෆන්ඩ් එක ගන්නත් බෑ. මේ ප්‍රශ්නේ නිසා දැන් තේමු එකෙන් ඕඩර් දාන එක බොරු වැඩක් වෙලා තියෙනවා. කොහොම වුණත් ඔයා මේ ගැන කම්ප්ලේන්ට් කරනවා නම් කරන්න ඕන තේමු එකට විතරයි. ස්පෙක්ස් එකට කතා කරලා මේ පාර්සල් ගෙන්න ගන්න බලන්න. ඒ වගේම පාර්සල් එක අප් වෙලා ඉඳන් ඕපන් කරනකන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. සමහර විට මේ පාර්සල් ඇතුලේ තියෙන ඔයාලා ඕඩර් කරපු බඩු අරගෙන වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට පුළුවන් වීඩියෝ ක්ලිප් එකත් එක්කම ඉදිරිපත් කරලා රිෆන්ඩ් එක ගන්න. ඔයාගේ ඕඩර් ආවේ නැත්නම් රිෆන්ඩ් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ගැන මම අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාලා තියන්නම්. ඔයාගේ ඕඩර් එක ආවේ නැත්නම් ලයිව් ඒජන්ට් කෙනෙක් සම්බන්ධ කරගෙන විස්තරය කියලා රිෆන්ඩ් එක ගන්න. මේ වෙනකන් AliExpress වගේ සයිට් වලින් දාපු ඕඩර්ස් වලට මෙහෙම දේවල් වෙලා නැහැ. පොඩි ලාභයක් බලාගෙන තේමු එකෙන් ඕඩර් නද AliExpress වගේ ජෙනුයින් සයිට් එකකින් ඊට පස්සේ ඕඩර් දාන්න. AliExpress එකේ සේරම ඕඩර්ස් දරාස් කුරියර් එකෙන් තමයි ඩිලිවර් කරන්නේ. ඒ නිසා පාර්සල් නැති වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. තේමු එක ගැන ඔයාට තියෙන අත්දැකීම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.